ඔබ ආරම්භ කළ ස්වයං රැකියාව එක තැන පල් වෙනවද? හදපු භාණ්ඩ ටික විකිනෙන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. Zero to Hero අලුතින්ම ලියමු ඔබේ ජයග්‍රහණයේ කතාව. ඔබේ භාණ්ඩය අලෙවි කරන්න ඔබ අපරිමිත වෙහෙසක් දරනව නේද? සමාජ මාධ්‍ය ජාලා භාවිතා කළාට ඒක වැරදුනාද? Facebook, Instagram, TikTok වගේ ප්ලැට්ෆෝම් බොහොමයක් ඔබ භාවිතා කරන්න ඇති. නමුත් ඔබේ භාණ්ඩය අලෙවි වෙන්නේ බොහොම හිමින් නේද? අපි මේ කියන උපක්‍රම 5 භාවිතා කරලා බලන්න. අංක 1. මිලදී ගැනීමට හදිස්සියක් ඇති කරන්න. සීමිත දින ගණනක් පමණයි ඉක්මනින් මිලදී ගන්න අවසන් වේ. මේ මිල තව ටික දවසක් පමණයි. තොග අවසන් වෙන්න කලින් මිලදී ගන්න. ඒ වගේ උපක්‍රමයක් භාවිතා කරන්න. අංක 2. විශ්වාසය ගොඩනගන්න. ඔබ භාණ්ඩය ගැන පමණක් කියන්න එපා. භාණ්ඩයේ ගුණාත්මක බව ගැන නිතරම කියන්න. ඔබ සතුව ඇති හොඳම ගුණාත්මක භාණ්ඩය පෙන්වන්න. අංක 3. ඔවුන්ට ඇතිවන ලාභය ගැන පැහැදිලි කරන්න. මිල පිළිබඳ ලාභය. උදාහරණයක් ලෙස ඔබ භාණ්ඩයේ මිල තීරණය කර ඇත්තේ රුපියල් 2000කට. නමුත් ඔබ භාණ්ඩය අලෙවි කරන්නේ රුපියල් 1499කට. ඔබේ භාණ්ඩය මිලදී ගන්නා පාරිභෝගිකයාට රුපියල් 501ක ලාභයක් ඇති බව වටහා දෙන්න. විකල්ප ඉදිරිපත් කිරීම. ඔබේ භාණ්ඩය කුඩා, මධ්‍යම සහ විශාල වන ආකාරයේ කාණ්ඩ 3කට වෙන් කරන්න. කුඩාම ඒකකය මිලදී ගන්නවාට වඩා මධ්‍යම ඒකකය ලාභයි. මධ්‍යම ඒකකය මිලදී ගන්නවාට වඩා විශාල ඒකකය මිලදී ගැනීම ලාභයි. ඔබේ පාරිභෝගිකයාට එය පැහැදිලි කරන්න. අංක 4. ඉලක්කගත පිරිස හඳුනා ගැනීම. ඔබේ පාරිභෝගිකයන් වැඩිපුර හැසිරෙන ස්ථාන, ඔවුන් නිතර ගනුදෙනු කරන සමාජ මාධ්‍ය ජාලා, වෙබ් අඩවි මොනවාදැයි ඔබ නිරන්තරයෙන් නිරීක්ෂණය කරන්න. ඒවා තුළට පිවිසීමේ උපක්‍රම භාවිතා කරන්න. උදාහරණයක් ලෙස ඔබ නිෂ්පාදනය කරන සබන් කැටයක් නම් සබන් කැටය මිලදී ගන්නා කාණ්ඩය ඔබ තෝරා ගන්න. ඔබේ සබන් කැටය මිලදී ගන්නේ ලස්සන වීමට කැමති, සුදු වීමට කැමති අය නම් ඔවුන් වැඩිපුර ගැවසෙන Facebook page, Facebook group ඔබ නිර්මාණය කළ යුතුයි. එවැනි group වලට ඔබ සම්බන්ධ විය යුතුයි. ඒවා තුළ ඔබේ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් ඔබේ අලවිය නිසැකවම වැඩි වෙනු ඇත. හරිම වෙලාවට හරිම අයට ඔබේ දැන්වීම් ප්‍රචාරණය. ඒකටත් මං සරල උදාහරණයක් කියන්නම්. ඔබ නිෂ්පාදනය කළ භාණ්ඩය උත්සව සමයේ, අවුරුදු කාලේ ඔවුන්ගේ හිතවතුන්ට තෑගි දෙන්න සුදුසු බව ඒත්තු ගන්නවන්න. මම තවත් විදිහකට ඒක විස්තර කරන්නද? ඔබ නිෂ්පාදනය කරන්නේ ආයුර්වේද සබන් කෑල්ලක් කියලා හිතමු. අවුරශ්මිය වැඩි කාලෙට හැම පිච්චෙනවා, හැම කළු වෙනවා. ඒ නිසා ඔබේ සබන් කැටය මිලදී ගැනීමෙන් හැමදාම එක වගේම සුදු වෙලා ඉන්න පුළුවන් කියලා ඔබට කියන්න පුළුවන්. අවසාන උපක්‍රමය අංක 5. අලෙවි උපක්‍රම භාවිතය. ඔබේ භාණ්ඩ දෙකක් මිලදී ගන්නවා නම් වට්ටමක් දෙන්න. ඔබේ භාණ්ඩය මිලදී ගනිද්දී ඔවුන්ට කුඩා තෑග්ගක් දෙන්න. ඔබට පුළුවන් ඔබේ භාණ්ඩය මිලදී ගන්නා පාරිභෝගිකයන් අතර දිනුම් මැදීමේ තරඟයක් පැවැත්වීමට. ඔබේ භාණ්ඩය මිලදී ගන්නා කෙනෙක් ඔහුගේ මිතුරෙකුටත් මේ භාණ්ඩය අඳුන්වලා දුන්නොත් ඔබට ඒ මොහොතේ පුළුවන් ඔවුන්ට වට්ටම් ලබා දෙන්න. ඔබේ සුළු පරිමාණ ව්‍යාපාරයේ භාණ්ඩ අලවියේ තියෙන ගැටලු බොහොමයක් निराකරණය වෙන්න ඇති කියලා මම හිතනවා. තවත් මෙවැනි වීඩියෝ රැසක් අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ WhatsApp group එකට, Facebook page එකට නිරන්තරයෙන් සම්බන්ධ වෙලා ඉන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා. Zero to Hero අලුතින්ම ලියමු ඔබේ ජයග්‍රහණයේ කතාව.